තමත් ආදරෙන් ඔබව ස්වාමීන් වහන්සේගේ අභිමුඛයට පිළිගන්නවා. හොඳයි මේ සතියේ ස්වාමීන් වහන්සේගේ වචනය සභාවට උන්වහන්සේ දුන්න පණිවිඩය මම කෙටියෙන් මේ මාධ්‍ය ඔස්සේ ඔබ වෙත ගෙන එනවා. ඔබ ආශිර්වාද ලද්දෙක්. ආමෙන්. දෙවියන් වහන්සේගේ වචනේ වෙත අපි අවධානය යොමු කරමු. ස්වාමීන් වහන්සේගේ වචනේ දේශනාකාරය පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයත් 14 වෙනි පදයත් මෙසේ සඳහන් වෙනවා. සියල්ල අසන ලද්දී මුළු කාරණේ තීන්දුව නම් මේය දෙවියන් වහන්සේට බයව උන්වහන්සේගේ ආඥා පවත්වන්න. මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුයකමය. මක්නිසාද යහපත වේවා නපුරු වේවා සියලු ක්‍රියාද සියලු රහස් දේද දෙවියන් වහන්සේ විනිශ්චයට පමුණුවනසේක. දැන් මේ දේශනාකාරය පොත ලියන්නේ සලමොන් රජතුමා. මේ සලමොන් රජතුමා විසින් උන්වහන්සේ සලමොන් රජතුමාට විශාල ප්‍රඥාවක් දීලා තිබුණා, ධනය දීලා තිබුණා. ඔහු හොඳ ආශ්චර්යමත්ව සිටියා. ඉතින් ඔහුට දෙවියන් වහන්සේ දුන්න මේ මහා ප්‍රඥාවෙන් මේ මහා ධනවතා මේ මහා ප්‍රඥාවන්තයා තුලින් ශුද්ධාත්මයන් වහන්සේ අද දවසේ අපිට මේ පණිවිඩය ලබා දීලා තියෙනවා. ඔහු හැම කාරණයක් ගැනම හැම දෙයක් ගැනම කතා කරලා අපේ ජීවිතේ හැම දෙයක් ගැනම කතා කරලා අන්තිමටම ශුද්ධාත්මයන් වහන්සේ කියනවා මේ හැම දෙයකම අපේ මුළු ජීවිතේම තියෙන හැම දෙයකම අවසානය මේක. ඒක තමයි අවසාන තීන්දුව තමයි මේක. දෙවියන් වහන්සේට බය වෙලා අපි උන්වහන්සේගේ ආඥාවන් පවත්වන්න ඕනේ. මේක හැම මිනිසෙකුගේම යුතුයකමක්. ඒ මොකද හේතුව යහපත් වේවා නපුරු වේවා සියලු ක්‍රියාද සියලු රහස් දේද දෙවියන් වහන්සේ විනිශ්චයට පමුණුවනසේක. අපි හොඳ කරත් අපි නරක කරත් අවසාන විනිශ්චය දවසේදී අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඒ හොඳ වෙනුවෙන් ඒ නරක වෙනුවෙන් උන්වහන්සේට ගණන් දිය යුතුයමයි. ඉතින් මේ ජීවිතයේ මේ පොළවේ ජීවත් වෙනකන් අපිට තියෙන යුතුයකම තමයි උන්වහන්සේට බයව උන්වහන්සේගේ ආඥා පවත්වන එක. ඉතින් මේ දේශනාකාරය පොත පුරාවටම අපිට කාරණා කිහිපයක් දෙවියන් වහන්සේ කියලා තියෙනවා. ඒකෙන් කාරණා කිහිපයක් මම ඔබ ඉදිරියට ගේන්නම්. පළවෙනි කාරණය තමයි හැම දෙයකටම નિયમિત කාලයක් තියෙනවා. දේශනාකාරය තුනේ එකේ ඉඳලා කියනවා අපිට උපදින්නට කාලයක් තියෙනවා, නැසින්නට කාලයක් තියෙනවා, මැරෙන්න කාලයක් තියෙනවා. නේද? සුව වෙන්න කාලයක් තියෙනවා, කඩා දමන්න කාලයක් තියෙනවා, ගොඩ නගන්න කාලයක් තියෙනවා, hina වෙන්න කාලයක් තියෙනවා, අඬන්න කාලයක් තියෙනවා, විපත්ති කාලයක් තියෙනවා. නේද? අපිට නටන්න කාලයක් තියෙනවා, ගල් අහක දමන කාලයක් තියෙනවා, ගල් රැස් කරන කාලයක් තියෙනවා. මේ වගේ හැම දෙයකටම අපිට කාලයක් තියෙනවා. ඒක නිසා අපි හොඳින් මතක තබා ගත යුතුයි. අපිට මේ පොළවේ ජීවත් වෙනකන් තමයි මේ වගකීම දරන්න පුළුවන්. අපි මේ පොළවේ ජීවත් වෙනකන් තමයි දෙවියන් වහන්සේට ලං වෙන්නේ. අපි මේ පොළවේ ජීවත් වෙනකන් තමයි දෙවියන් වහන්සේට පක්ෂපාතී වෙන්නේ. අපි මේ පොළවේ ජීවත් වෙනකන් තමයි දෙවියන් වහන්සේගේ වචනයට කීකරුව ජීවත් වෙන්න අවස්ථාව තියෙන්නේ. අපිට මේ පොළවේ ජීවත් වෙනකන් තමයි යාඥා කිරීමේ කරුණ මේ හැකියාව තියෙන්නේ. අපිට මේ පොළවේ ජීවත් වෙනකන් විතරයි බයිබලයේ කියවීමේ හැකියාව තියෙන්නේ. අපිට මේ පොළවේ ජීවත් වෙනකන් විතරයි බයිබලය ඉගෙන ගැනීමේ හැකියාව තියෙන්නේ. අපි දරුවෝ කුඩා කාලේ පල්ලියේ වර්ධනය වෙන්න ඕනේ. තරුණ කාලයේදී වචනය තුල වර්ධනය වෙන්න ඕනේ. දයානන්සේගේ වචනේ කියනවා තරුණේ යවුනේ තමාගේ මාර්ගය පවිත්‍ර කරගන්නේ කෙසේද? ඔබගේ වචනේ ප්‍රකාරය පැවැත්වීමෙනි. තමාගේ යෞවන වයසේ මැවුම් කරුවා නම් සිහි කරපන්න. නේද? එතකොට අපි දරුවෙක්ව හරි මාර්ගයේ යොමු කරොත් දෙවියන් වහන්සේගේ වචනේ මාර්ගයේ යොමු කරොත් ඔහු වයස්ගත වූ කලත් ඒ මාර්ගේ නිවත්ව නොයන්නේ. ඒක නිසා අපේ ජීවිතේ අපිට මේ ලැබෙන මේ වර්තමාන කාලය අපිට ආයෙ ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ජීවත් වෙන මේ හැම දවසකම හැම මොහොතකම දෙවියන් වහන්සේට බයව උන්වහන්සේගේ ආඥාවට කීකරු වෙමින් ජීවත් වෙන්න ඕනේ. ඒ තමයි පළවෙනි කාරණය. දෙවෙනි කාරණය අපි මේ වර්තමාන මොහොතේ අපි ජීවත් වෙන්න ඕනේ. දේශනාකාරය දෙවෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ කියනවා කාබී තමාගේ වැඩෙන් සැප භුක්ති විඳින්නට තමාගේ ප්‍රාණයට ඉඩ දෙනවාට වඩා හොඳ යසසක් මිනිස්සෙකුට නැත. මේකත් දෙවියන් වහන්සේගේ අතින් පැමිණෙන බව මම දුටිමි. ඒ කියන්නේ මිනිස්සේ කාලා බීලා තමන්ගේ වැඩෙන් හොඳ සැප භුක්ති විඳලා හොඳට ජීවත් වීම ඇරෙන්න මිනිස්සෙකුට වෙන යහපතක් වෙන යසසක් වෙන සඵලත්වයක් නැහැ.
ඒක පැමිණෙන්නේ දෙවියන් වහන්සේගේ අතින්. ඒ නිසා අපි අතීතයේ කාරණා නෙමෙයි අපි මේ මොහොතේ සතුටින් ජීවත් වෙන්න ඕනේ දෙවියන් වහන්සේත් එක්ක. දැන් කරන වැඩේ තුල අපි සතුටින් ජීවත් වෙන්න ඕනේ. නේද? අපි දවස ගත කරන්න ඕනේ සන්තෝෂෙන්. දුකෙන් කනස්සල්ලෙන් නෙමෙයි. ඇයි මේ දවස දෙවියන් වහන්සේ අපිට දුන්නා. ඔව් මේක අමාරු දවසක් වෙන්න පුළුවන්. මේක වේදනාත්මක දවසක් වෙන්න පුළුවන්. නමුත් ඒ දවස අපි උපරිමයෙන්ම නෑ දෙවියන් වහන්සේ නිසයි මම ජීවත් වෙන්නේ කියන ඒ ප්‍රීතිය සතුට සමග අපි හොඳින් කාලා බීලා ජීවත් වෙන්න ඕනේ. නේද? ඔව් අපිට හැමදාම එක වගේ තියෙන්නේ නෑ. අපිට මස් කන කාලයක් තියෙනවා. නිකන් එළවලුයි බතුයි කන කාලයක් තියෙනවා. නමුත් අපි දෙවියන් වහන්සේත් එක්කනම් ජීවත් වෙන්නේ මස් කද්දී තියෙන සතුටයි එළවලු කද්දී තියෙන සතුටයි වෙනස් වෙන්නේ නෑ. මක් නිසාද? අපිට ප්‍රීතිය සමාදානයේ පැමිණෙන්නේ අපේ දෙවියන් වහන්සේගෙන්. ඒක නිසා අපි මොන අමාරුකම තුල ගියත් අපි දෙවියන් වහන්සේගේ ප්‍රීතියෙන් පූර්ණ වෙන්න ඕනේ. එහෙම වෙන්නේ කොහොමද? අපි දෙවියන් වහන්සේට බයව උන්වහන්සේගේ ආඥාවන් පවත්වමින් ජීවත් වුණොත්. ඒක තමයි දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ. අපි අතීතයේ සමග වර්තමානයේ සංසන්දනය කරන්න හොඳ නැහැ. ඒකට හේතුව තමයි 7 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ කියනවා පළමු දවස් මෙහිවට වඩා හොඳව තිබුණේ මොන කාරණයක් නිසාදයි නොකියන්න මක් නිසාද නුඹ මේ ගැන ප්‍රඥාවෙන් යුක්තව විමසනවා නොවේ. ඒ කියන්නේ අපි සමහර වෙලාවට අතීතයේ දවස් ගැන හිතලා තැවි ඉන්නවා මේ වර්තමානයේ දවස්වල. ඉතින් දැන් ඉස්සර නම් අපි මෙහෙම හිටියනේ අයියෝ ඉස්සර මට මෙහෙම තිබුණානේ ඉස්සර මම හොඳට හිටියනේ කියලා අපි හිතන අවස්ථාවන් තියෙනවා. හිතලා මේ දැන් වර්තමානයේ තැවි ඉන්නවා. ඒක කිතුණුවාට අයිති නෑ. අපිට අයිති තියෙන්නේ මෙහෙම දෙයක් විතරයි. උදාහරණයක් විදිහට කිව්වොත් අතීතයේ මම මෙහෙම හිටියා. නමුත් දැන් දෙවියන් වහන්සේ තුල මෙහෙම ඉන්නවා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. ඒක ගැන ඔබ නිතරම ස්තුති කරන්න. හැබැයි අතීතයේ ඔබට තිබුණු දේවල් ගැන හිතලා ඔබ තිබුණු ඔබේ යසයිසුර ගැන හිතලා ඔබට නැති වුණු දේවල් ගැන හිතලා කලකිරීමෙන් ජීවිතය ගත කරන්න එපා. දැන් ඔබ ඉන්න තැන ඉඳලා කොහොමද ඔබ අලු ගසා දාලා නැගිටින්නේ? කොහොමද ඔබ දෙවියන් වහන්සේ තුල දියුණු වෙන්නේ? කොහොමද ඔබ දෙවියන් වහන්සේ තුල ආශිර්වාද ලබන්නේ? කොහොමද ඔබ සඵලත්වය ලබන්නේ? කොහොමද ඔබ බලාපොරොත්තුවක් ඇතුව දවස සතුටින් ප්‍රබෝධයෙන් ගත කරන්නේ කියලා දේව අභිමුඛයේ ඉඳලා අපි දෙවියන් වහන්සේත් එක්ක ඒ දවස ගත කරන්නට ඕනේ. එතකොට අපිට ඒ කාලයේදී විවිධ අභියෝගයන් එනවා නේද? අපිට දවස තුල අභියෝගත් එනවා සුන්දර අවස්ථාවුනුත් එනවා. නමුත් අතීතය ගැන තැවි ඉන්නවට වඩා වර්තමානයේ සාර්ථකව මුහුණ දෙන්නට දෙවියන් වහන්සේගේ කරුණාව අපි හැම උදෑසනකම අලුත් කරගන්නට ඕනේ. ඒක නිසා තුන්වෙනි කාරණය තමයි ඔබ අතීතය ගැන හිතන්න එපා. මේ වර්තමානයේ දෙවියන් වහන්සේ දෙන අලුත් කරුණාවෙන් දවස ආරම්භ කරන්න. හතරවෙනි කාරණය. මිනිස්සු කිසිම මිනිසෙක් පරිපූර්ණ නැහැ. ඒ බව අපි පිළිගන්නට ඕනේ. මා ඇතුළු ඔබ ඇතුළු අපි කිසිම කෙනෙක් පරිපූර්ණ නැහැ. 7 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ කියනවා මෙහෙම. පව් නොකර යහපතම කරන ධර්මිෂ්ඨ මිනිසෙක් සැබවින්ම පොළොවේහි නැත. කවුරුත්ම නැහැ. හැමෝගෙම අතින් වැරදි සිද්ධ වෙනවා. 3 වෙනි පරිච්ඡේදයේ 16 17 කියන උන්වහන්සේ හැම දෙයක්ම විනිශ්චයට පවුනවා. එම නිසා මිනිස්සු අපිට කරන දේවල් ගැන මිනිස්සු අපිට කරන අයහපත ගැන අපි අනවශ්‍ය ලෙස කලකිරෙන්නට ඕනේ නෑ. ඒ වගේම තමයි අපි අනවශ්‍ය ලෙස කෝප වෙන්න ඕනෙත් නෑ. මක් නිසාද? අපි වගේම තමයි එයාලා දුර්වලයි, එයාලා වගේම තමයි අපි දුර්වලයි. අපි සම්පූර්ණ නෑ. ඒක නිසා ඔබ කලකිරෙන්න එපා. දෙවියන් වහන්සේට ඒ කාරණා බාර දෙන්න. උන්වහන්සේ ඒකට යුක්තිය සාධාරණිය ඉෂ්ට කරනවාමයි. ආමේන්. ඒ තමයි හතරවෙනි කාරණය. පස්වෙනි කාරණය තමන්ගේ තීරණ ගැන තමන්ගේ කීර්තිය ගැන ඕනෑට වඩා තැවෙන්න එපා. ඒ කියන්නේ අන් අය කියන හැම දෙයක්ම ඔබේ කනට ගන්න එපා. 7 වෙනි පරිච්ඡේදයේ 21 22 මෙහෙම කියනවා. මිනිස්සු කියන සියලුම වචන වලට නුඹේ සිත යොමු නොකරන්න. එසේ කළොත් සමහර විට නුඹේ වැඩකාරයා නුඹට දෙස් කියන බව නුඹ අසනවා ඇත. මක් නිසාද? නුඹත් නොඑක් වර අනුන්ට දෙස් කියූ බව නුඹේ සිත දන්නේ. දැන් අපිට සෑහෙන ප්‍රශ්නයක් අපි කිසිම වරදක් නොකර ඇයි මිනිස්සු අපිට දොස් කියන්නේ? ඇයි මිනිස්සු අපිට ගරහන්නේ?
ඒක ගැන ඔබ ඕනට වැඩිය කලකිරෙන්න යන්න එපා කියලා දෙවියන් වහන්සේගේ වචනේ කියනවා. ඒ මොකද යම් කාලෙක අපිත් කාට හරි දොස් කියලා ඇති. මේ ලෝකේ කිසිම මිනිහෙක් නෑ කාටවත්ම කිසිම දොසක් නොකියපු. නේද? අපි දුකට හරි දොස් කියලා තියෙනවා. ඒක නිසා ඔබ අනිත් අය මොනවද කියන්නේ කියලාවත් අහන්න යන්න එපා. එයා මොනවද මං ගැන කිව්වේ? ඒව ඔබ අහන්න යන්න එපා. මොකද ඒක අපිට කලකිරීමක් තමයි ඉගෙන දෙන්නේ. අපිට ওই මිනිස්සු කියන කිසිම දෙයක් අපිට අදාළ වෙන්නේ නැහැ. මොකද අපේ සිත දන්න දෙවියන් වහන්සේ අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේට බයව උන්වහන්සේගේ ආඥා පවත්වමින් ජීවත් වෙනවා නම් උන්වහන්සේගේ ආශිර්වාදය කාටවත් වළක්වන්න බෑ. උන්වහන්සේ අපේ ජීවිතවලට වගුරුවනවා. ආමෙන්. ඒක නිසා ඔබ ධෛර්යමත්ව දෙවියන් වහන්සේට බයව උන්වහන්සේගේ වචනේ පවත්වන්න. 6 වෙනි කාරණය තමයි මේ ජීවිතේ අවිනිශ්චිතයි. දේශනාකාරයා 9 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ කියනවා නැවත මම වනාහි ඉරයට දිවීමේ දිනුම ශීඝ්‍රයටවත් යුද්ධයෙන් ජය බලවන්තයන්ටවත් කෑම ප්‍රඥාවන්තයන්ටවත් වස්තුව තේරුම් ඇත්තන්ටවත් කරුණාව දැනගැන්මැත්තන්ටවත් ලැබෙන වානුව කාලයත් හදිස්සි කාරණයත් ඔවුන් සියල්ලන්ට සිද්ධ වෙන බව දුටිමි. ඒ කියන්නේ මේ ජීවිතේ 100%ක් අපට පාලනය කරන්න බෑ. ඕනම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. නේද? හයියෙන් දිව්වයි කියලා දිනුම හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නත් පුළුවන්, හම්බ නැති වෙන්නත් පුළුවන්. නේද? මේ හොඳ බලවන්තයෙක් යුද්ධ කරා කියලා යාට යුද්ධ දිනන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. දැන් අපි දන්නවා සුසන්තිකා ජයසිංහ එයා හොඳ ක්‍රීඩිකාවක්. නමුත් එයාගේ අන්තිම තරඟෙදී එයා අන්ත පරාජයක් වුණා. නේද? එතකොට මේ කෑම ප්‍රඥාවන්තයන්ටවත් ප්‍රඥාව තිබුණා තමන් හොඳට ධනිය මේවා කරා කියලා ඒ හැමෝටම කෑම හම්බෙන්නෙත් නැහැ. නේද? ඒක නිසා අපි දන්නේ හදිසියේ මොනවා සිද්ධ වෙනවද අපේ ජීවිතේට මොනවා වෙනවද අපි කිසිම කෙනෙක්ට අපේ ජීවිත පාලනය කරගන්න බෑ. ඒක නිසා අපේ ජීවිතේ අපි ලබපු ජයග්‍රහණයන් ගැන ආර්ථික පැත්තෙන් වෙන්න පුළුවන්. අපි හොඳට ඉගෙනගෙන උපාධි ගත්තා වෙන්න පුළුවන්. නේද? ඒ වගේ අපේ ජීවිතේ අපිට හොඳ කීර්ති නාමයක් දිනනවා. මං හොඳ වැදගත් පිළිගත් පුද්ගලයෙක් කියලා හිතන්න පුළුවන්. නමුත් ඒ කිසිම දෙයක් ගැන අපිට උඩඟු වෙන්න අයිතියක් නැහැ. මොකද ඊළඟ මොහොතේ ඔය හැම දෙයක්ම නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ජීවිතේ පරාජයන් ගැන. අනේ අපි හොඳට හම්බ කළා හොඳ දේවල් හැමදේම ගොඩනගා ගත්ත ඔක්කොම එකපාර නැති වෙලා ගියා. ඒක ගැන කලකිරෙන්නත් එපා. මොකද ඊළඟට ඊට වඩා දෙවියන් වහන්සේට පුළුවන් ඔබට ආශිර්වාද කරන්න. නිසා 6 වෙනි කාරණය දෙවියන් වහන්සේගේ අතින් විතරයි අපිට ආශිර්වාද දෙන්නේ. ඒක නිසා අපිට තියෙන අපේ ජයග්‍රහණයන් ගැන අපිට උඩඟු වෙන්නත් බෑ. අපි පරාජය වූ දේ ගැන කලකිරෙන්න අවශ්‍යත් නැහැ. දෙවියන් වහන්සේ සුදුසු මොහොතේ අපිට සුදුසු ආශිර්වාද උන්වහන්සේ පමුණුවනවාමයි. ඒක කාටවත් වළක්වන්නට බෑ. අපි කළ යුතු වගකීම තමයි දෙවියන් වහන්සේට බයව උන්වහන්සේගේ ආඥා පවත්වමින් ජීවත් වෙන්නට ඕනේ. ඒක නිසා අපි දේශනාකාරයා 12 වෙනි පරිච්ඡේදයේ 13 14 බැලුවා වගේ අපි උන්වහන්සේට බයව උන්වහන්සේගේ ආඥාවන් පවත්වන්න ඕනේ. ඒක උන්වහන්සේ තුල අපිට තියෙන වගකීම. එතකොට උන්වහන්සේ අපේ ජීවිතේ දවසක අපි කරපු යහපත නපුර උන්වහන්සේ විනිශ්චයට පමුණුන. අපි රහසින් කරන දේ උන්වහන්සේ විනිශ්චයට පමුණුනවා. අපි රහසින් යම් යහපතක් කරාද ඒකට දෙවියන් වහන්සේ ආශිර්වාදය දෙනවා විනිශ්චය දවසේදී. අපි රහසින් යම් පාපයක් වරදක් කරාද අපි සංගවගෙන යම් පාපයක් වරදක් කරාද ඒකටත් දෙවියන් වහන්සේ විනිශ්චය දවසේදී දඬුවම දෙනවා. ඒක නිසා අපි දඬුවමට ලක් නොවන පිණිස දෙවියන් වහන්සේට බයව ජීවත් වන පිණිස අපි උන්වහන්සේගේ වචනයට කීකරුව ජීවත් වෙමු. දැන් මේ බය කියනකොට නික්මයාම 20 එතන කියනවා මෝසෙස් කියනවා උන්වහන්සේ ආවේ උන්වහන්සේ කෙරෙහි බයව තවත් පව් නොකරන පිණිස. ඒක නිසා දෙවියන් වහන්සේට අපි බය වූ උන්වහන්සේගේ ආඥාවන් පවත්වන්න ඕන නම් උන්වහන්සේත් එක්ක අපිට අත්දැකීමක් තියෙන්න ඕනේ. එක්කෝ උන්වහන්සේගේ දඬුවමක් අපිට මතක තියෙන්න ඕනේ නැවත ඒ වැරද්ද නොකරන්න. එහෙම නැත්නම් උන්වහන්සේගේ ආදරය පුදුම විදියට දැනිච්ච මොහොතක් තියෙන්න ඕනේ කවදාවත් උන්වහන්සේට විරුද්ධව වැරද්දක් නොකරන්න. උන්වහන්සේගේ වචනේ කියනවා අපිව හදන්න උන්වහන්සේ ප්‍රේම කරන දරුවන්ට උන්වහන්සේ දඬුවම් කරනවා කියලා. ඒ මොකටද අපිව විනාශ කරන්න නෙමෙයි අපිට ආශිර්වාද කරන්න. සැබෑ ආශිර්වාදය දෙන්න. එම නිසා
ඔබ අපි හැමෝම දෙවියන් වහන්සේට කීකරු වෙමු. දෙවියන් වහන්සේට යටත් වෙමු. අපි හැමෝම හැමදාම යාඥා කරද්දී අපි මේක මතක තියාගමු. ස්වාමිනී, මම ඔබ වහන්සේට බයව ඔබ වහන්සේගේ ආඥා පවත්වන්න ඕනේ. ඒ පිණිස මට ඔබ වහන්සේගේ අත්දැකීමක් දෙන්න. ඔබ වහන්සේගේ අභිමුඛයේ අත්දැකීමක් දෙන්න. අපි ගිය සතියේ බැලුවා යාකෝබ් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ තනි වුණා. ඔහු ආශිර්වාද ලැබුවා. අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයේ තනි වෙනකොට උන්වහන්සේගේ අත්දැකීම අපිට ලැබෙනවා. ඒ තුල අපි උන්වහන්සේට ප්‍රේමයෙන් ගරුබිය දක්වනවා. ඒ බිය නිසා, ඒ ප්‍රේමය නිසා අපි උන්වහන්සේගේ ආඥාව අනුව ජීවත් වෙනවා. යාඥාවෙන් වචනේ කියවීමෙන්, වචන ඉගෙන ගැනීමෙන් උන්වහන්සේට කීකරු අපි ජීවත් වෙනවා. ඒ තුල ඔබේ ජීවිතේ ඔබ කවදාවත් නොදකපු ආශිර්වාද දෙවියන් වහන්සේ ඔබට වගුරවන්ට යනවා. මේ ආශිර්වාදේ වාක්‍යයි ස්වාමින් වහන්සේ අපිට දෙන මේ සතිය පුරා දෙවියන් වහන්සේ ඔබට මේ වචනය තුලින් ආශිර්වාද කරනසේක්වා. යේසු පිහිටයි.